අයිබෝන් හැමදෙනාටම සාදරයෙන් පිළිගන්නවා රන්කොත් ෆිට්නස් YouTube channel එකට. ඕගොල්ලෝ දන්නවා අපි ඕගොල්ලන්ට මොන හරි දෙයක් අරගෙන එන සියලුම විද්‍යාත්මක කරුණු කාරණා පැහැදිලි කිරීම එක කියලා. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් අරගෙන එන්නේ ගොඩාක් දෙනෙක් වැරදි මතයක ඉන්නවා. ඒ තමයි වැඩියෙන් දාඩිය පිට එනවා වැඩියෙන් ෆැට් එක බර්න් වෙනවා කියන එක. ඉතින් මේ වීඩියෝ එක අරමුණ අන්න මේ මතයේ ඉන්න අයට විද්‍යාත්මක කරුණු කාරණා පැහැදිලි කිරීම එකම ඕගොල්ලෝගේ වැරද්ද පැහැදිලි කරලා දෙන එක. ඉතින් ගොඩක් දෙනෙක් පුරුදුලා දෙන වෙන මේ මතය නිසා දහවල් කාලේදී ජිම් එකට යන්න, කියන්නේ වැඩි පරිසර උෂ්ණත්වයක් යටතේ ව්‍යායාම කරන්න වගේම මේගොල්ලෝ තද ඇඳුම් ඇඳගෙන ඝනකමින් වැඩි ඇඳුම් ඇඳගෙන ශරීරයෙන් වහගෙන ඊටමත් වැඩි පරිසර උෂ්ණත්වයක් යටතේ ව්‍යායාම කරන්න පෙළඹෙලා තියෙනවා. ඒකට හේතුව තමයි වැඩි වශයෙන් දාඩිය දාන නිසා. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ රිසර්ච් ඩීටේල්ස් බැලුවට පස්සේ අපි වැඩි උෂ්ණත්වයක ඉන්නකොට කැලරි බර්න් වෙන්නේ කොහොමද කියන එක අසවන එකට ගියොත් එහෙම ඔයගොල්ලන්ට පේනවා ඇති එතෙන්ද ගිහලා ඉඳගෙන ඉන්නේ අන්න ඒ අවස්ථාවේදී ඊටමත්ම සුළු කැලරි ප්‍රමාණයක් තමයි දහණය වෙන්නේ. ඒක සැලකිය යුතු මට්ටමක නෑ. ඒත් එකම ඇවිදිනවා නම් ඒකම ක්‍රමක්‍රමයෙන් ඔයාගේ ව්‍යායාම වලට යොදවන ශක්ති ප්‍රමාණය වැඩි නම් ඔයා කැලරි බර්න් කරන ප්‍රමාණය වැඩි. නමුත් උෂ්ණත්වයට ප්‍රතිචාර දැක්වීමේදී ඉතාමත්ම නොසැලකිය යුතු මට්ටමක තමයි තියෙන්නේ. ඒත් එක්කම තමයි ගොඩක් අය මෙන්න මේ විදිහට ජිම් එකේ වර්ක්අවුට් එක කරන්න කලින් බර බලනවා. හරි. බැලුවට පස්සේ මේගොල්ලෝ වර්ක්අවුට් එක ඉවර වෙලා බර බලන්න පුරුදු වෙලා තියෙනවා. එතකොට මොකද වෙන්නේ? සාමාන්‍ය කිලෝ 1කට 2කට ආසන්න ප්‍රමාණයකට බර අඩු වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි මේගොල්ලෝ දැඩි පාරිසරික උෂ්ණත්වයක් යටතේ ව්‍යායාම කරනකොට මේගොල්ලෝගේ ශරීරය වැඩි වශයෙන් ජලය පිට වෙනවා දහඩිය විදියට. එතකොට මොකද වෙන්නේ? ඔයාගේ ශරීරයේ බර අඩු වෙනවා. ඒකේ කිසිම තර්කයක් නැහැ. හැබැයි මතක තියාගන්න වර්ක්අවුට් එක වෙලා නැවත ඔයා සාමාන්‍ය පරිදි ජලය පානය කරාට පස්සේ ඔයාගේ weight එක සාමාන්‍ය පරිදි එනවා. එහෙම නැත්නම් ඔයාගේ බර අඩු වෙන්නේ ෆැට් එක බර්න් වෙලා නෙවෙයි. ඒත් එකම තමයි ෆැට් එක බර්න් වෙන්න බලපාන ප්‍රධාන සාධක මොනවද? අනිවාර්යයෙන්ම ඔයා කැලරි ඩෙෆිසිට් එකට යන්න ඕනේ. ඒ කියන්නේ ඔයා ආහාර වලින් ගන්න කැලරි ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ඔයා දෛනික ක්‍රියාකාරකම් වලදී බර්න් කරන්න ඕනේ. ඉතින් ඔයා වැඩි පරිසර උෂ්ණත්වයක හිටියා කියලා කිසිම විදිහකින් ඔයාගේ ෆැට් එක බර්න් වෙන්න ඒක හේතුවක් වෙන්නේ නැහැ. ප්‍රධාන වශයෙන්ම අර කියපු විදිහට සුළු වශයෙන් තමයි ඒක එහෙම වෙන්න පුළුවන්. හොඳයි. එහෙමනම් අපි හොයලා බලන්න වටිනවා. ඇයි අපෙන් කොටසක් මෙන්න මේ වගේ වැරදි මිත්‍යා මතයකට යොමු වෙන්න හේතු උනේ කියන එක. ඔයගොල්ලෝ දන්නවා අපි ජිම් එකකට ගිහලා වර්ක්අවුට් කරනකොට හොඳට දැනෙන්න හાર્ඩ් වර්ක්අවුට් එකක් කරාට පස්සේ හොඳට ශරීරයෙන් දාඩිය පිට වෙනවා. අන්න එතකොට අපි දන්නවා අපි වැඩියෙන් මහන්සි වුණා, අපි වැඩියෙන් ශක්තිය යෙදෙව්වා, වැඩියෙන් කැලරි බර්න් වුණා, ඒ වගේම ෆැට් එකත් බර්න් වුණා කියන එක. හැබැයි මෙන්න මේක අදහසක් විදිහට ගන්න ගොඩක් අය වැඩියෙන් දාඩිය පිට වුණා, වැඩියෙන් මහන්සියක් ඇඟට දැනුණා. අන්න ඒ නිසා අපේ ෆැට් එක බර්න් වුණා, කැලරි බර්න් වුණා කියන මතයට කොටසක් එන්න පුළුවන්. නමුත් ඒක නිවැරදි නෑ. මොකද අපි දාඩිය පිට කරන්නේ අපි මහන්සි වෙලා ශක්තිය යොදවුවාට ඒකේ අතුරු ඵලයක් විදියට. නමුත් අපේ ශරීරයෙන් දාඩිය පිට වෙන පරිසර උෂ්ණත්වය නිසා හෝ එහෙම නැත්නම් අපි විසින් නිර්මාණය කරගන්නා වූ පසුබිම නිසා නම් දාඩිය පිට වෙන්නේ. ඒක කැලරි බර්න් කරන process එක නෙවෙයි. හොඳයි. එහෙනම් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඔයත් මෙන්න මේ විදිහට ව්‍යායාම කරා නම් ඊටමත් ඉහළ පාරිසරික උෂ්ණත්වය යටතේ හෝ ශාරීරික උෂ්ණත්වයක් යටතේ ඒක ඔයාගේ ශරීරයට ඒ තරම් හොඳ නැහැ. එහෙම නැත්නම් එහෙම ඩිහයිඩ්‍රේට් වෙලා මසල් ක්‍රැම්ප් වෙන්න පුළුවන්, හීට් ස්ට්‍රෝක් වෙන්න පුළුවන්, කලන්තේ වගේ දෙයක්, කැරකිල්ල, තෙහෙට්ටු වගේ දේවල් ඇවිල්ලා ඔයාට ශාරීරික වශයෙන් අවදානමකට ලක් වෙන්න පවා පුළුවන්. මොනව නැතත් ඔයා තෙහෙට්ටුව නිසා වෙනද බර්න් කරන කැලරි ප්‍රමාණය බර්න් කරන්නටත් නොහැකි වෙන්නට පුළුවන් මේ දැඩි උෂ්ණත්වය නිසා. ඒත් එකම තමයි මතක තියාගන්න ඕනේ දහඩිය පිට වෙනවා කියන්නේ අපේ ශරීරය සිසිල් කරන ක්‍රියාවලියක් මිසක් ඔයාගේ ෆැට් එක බර්න් වෙන ක්‍රියාවලිය නෙවෙයි. ඉතින් ඔයා ඒ අදහසින් ෆැට් එක බර්න් කරන, කැලරි බර්න් කරන සහ ඔයාගේ ශරීරයේ බර අඩු කරන අදහසින් වැඩි පාරිසරික උෂ්ණත්වයක් යටතේ එහෙම නැත්නම් ශාරීරික උෂ්ණත්වයක් යටතේ එකක ඇඳගෙන ව්‍යායාම කරා නම් ඒක අදම නවත්තන්න. ඒත් එකම තමයි ඔයාගේ යාළුවොත්
ඒ විදිහට කරනවා නම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒගොල්ලොන්ට ගොඩාක් වැදගත් වෙයි ඒගොල්ලොන්ගේ ජීවිතේට පවා. එහෙමනම් ගිහිල්ලා එන්නම් හම්බෙමු මේ වගේ වැදගත් වීඩියෝ එකකින් පුළුවන් තරම් ඉක්මනට. good luck.